නමෝ සම්මා සම්බුද්දේ යුක්තේ යුක්තේ පංචලති පංචලති තේනුම් තේනුම් සාදු 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 ගෞතම බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා নমස්කාර කෙරමි. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප විසින් පිළියෙල කරන ලද මේ දැල්වෙන පහන් ආලෝකයේද මේ පැතිරෙන සුවඳ දුම්ද පූජා වේවා පූජා කරමි. මේ සුපිපෙන සුවඳ මල් පූජා වේවා පූජා කරමි. මේ පිරිසිදු සිසිල් පැන් පූජා වේවා පූජා කරමි. පූජා වේවා පූජා කරමි. මේ සුමధుර ගිලන්පස පූජා වේවා පූජා කරමි. පිරිසිදුව ප්‍රණීතව පිළියෙල කරන ලද ආහාර පානද පූජා වේවා පූජා කරමි. මේ සියලු පූජාවෝ අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පූජා වේවා පූජා කරමි. පූජා වේවා පූජා කරමි. මේ සත්‍යානුභාවයෙන් මාහට අපහට ඔබහට පැමිණ ඇති මනුස්ස අමනුස්ස සියලු දොස් දුරු වේවා. සාදු සාදු සාදු. අපිට මගේ සූටික්කිට අවුරුද්දයි මාස 5ක් වුණා. ඉතින් මේ විදිහට ලස්සන වෙලා හැඩවෙන්නේ මං සූටික්කිට හදපු කිරිබත් කේක් එක. ඉතින් එයා උදේම බුදුන් ඇඳලා බුදුන්ගෙන් ආශිර්වාද අරගත්තා. ඉතින් බලන්නකෝ සූටික්කිගේ මූණේ තියෙන හිනාව සතුට. ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා කිරිබත් එක කාලා සූටික්ගේ උදේම පන්සල් එක්කන් යන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අද අපි උදේම සුඩික්කිව එක් කරගෙන පන්සල් යන තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඔයාලට දිගටම ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න දැන් තමයි අපි පන්සලට ආවේ. දැන් ඉතින් තියෙන්නේ බැඳ පුදා ගන්න තමයි. ඉතින් බලන්නකෝ සුඩික්කි යාගේ තාත්තිත් එක්ක යන ලස්සන සුඩික්කිට නම් ඉතින් හරිම හුරු පුරුදු තැනක් තමයි පන්සල කියන්නේ. අපි ඉස්සල්ලාම මෙන්න මෙතනින් සෙරෙප්පුත් ගලවලා පන්සල ඇතුළට ගියා. ඉතින් පන්සල කියන්නේ මට මගේ හස්බන්ඩ්ටත් ගොඩාක් හිතවත් ළඟම තැනක්. මොකද මම එහෙම කියන්නේ හස්බන්ඩ්ුයි මමයි සූටික්කිත් එක්ක නිතරම පන්සල් එනවා. ඉතින් ගොඩාක් හිතවත් ලෙන්ගතුකමක් තමයි පන්සලත් එක්ක අපිට තියෙන්නේ. බලන්නකෝ ඉතින් සූටික්කි ගොඩාක් ආසාවෙන් සතුටින් ඉන්න විදිය. ඉතින් එයාට යාළුවෝ ටිකකුත් හම්බුණා. අද පන්සලේ චූටි යාළුවෝ ටිකක් ඉඳියා එයාට. ඉතින් ඉස්සල්ලාම සූටික්කිවත් අපි එක් කරගෙන ගිහිල්ලා සූටික්කිත් එක්ක මල් පහන් පූජා කරලා සූටික්කිට ආශිර්වාද අරගත්තා බුදුන්ගේ පිහිටෙන්. ඉතින් සූටික්කිට නම් මේක හොඳට හුරු පුරුදුයි. මොකද සූටික්කි නිතරම පන්සල් එනවනේ. එයා ගොඩාක් ආසයි පන්සල් එන්න. ඉතින් ඔන්න ඔයාලා දැකලා තියෙනවද බලන්නකෝ මෙන්න මේ මල් ಜಾති. මම නම් දැක්කේ පළවෙනි වතාවට. ඉතින් අපේ පැත්තේ නම් මේ මල් ಜಾතිය නැහැ. ඉතින් ඔයාලගේ පැත්තේ මේ මල් ಜಾතිය තියෙනවා නම් දන්න අය මේ මලේ නම කමෙන්ට් කරන් යන්න. මිනිස්සු වෙලා ජීවත් වෙන අපි මනුස්ස ආත්මයක් ලැබපු අපිට අපේ ජීවිතෙත් එක එක කාලවල් වලදී එක එක වෙනස් වීම වෙනවනේ. සමහර වෙලාවට හිතේ ගැටලු, තවත් සමහර වෙලාවට මානසික පීඩනේ, තවත් සමහර වෙලාවට අපිට දුක හිතෙන අවස්ථා. ඒ හැම වෙලාවකම මම නම් කරන්නේ පන්සලට එන එක. ඉතින් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවට පස්සේ මගේ හිතට නම් පුදුම සැනසීමක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාලට නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. මොකද මම කියන්නේ මගේ අත්දැකීම්නේ. ඒක ඉතින් එක එක්කෙනාට එක එක අය අදහන ආගම අනුව වෙනස් වෙන්න පුළුවන්.
ඉතින් පන්සලට ආවට පස්සේ වැඳ පුදාගෙන ඒ වගේම බෝමිදුල අතු ගාලා මල් ආසන පිරිසිදු කරලා ඒ වගේ දේවල් කරලා ගෙදර ගියාට පස්සේ පුදුම සැනසීමක් හිතට මනසට දැනෙනවා. මම මීට කලින් නම් මේ වගේ වීඩියෝස් ඔයාලට අරගෙන ඇවිල්ලා නැහැ. ඉතින් අපි දෙයක් අපේ හිතට එකඟව අවංකව ශ්‍රද්ධාවෙන් අපි ඒ දේ කරා නම් ඒ පින අපිට ලැබෙනවා. මොකද කවුරු මේ දේවල් දැක්කත් නැතත් සෝබා දහමේ ඉන්නේ අවදියෙන් අපි ගැන අපි කරන හොඳ දේ නරක දේ මේ හැම දෙම යාලට පේනවා. ඉතින් අපි අර විදිහට කරා අර දේ කරා අර පින කරා කියලා අපි කාටවත් පෙන්වන්නවත් කියන්නවත් යන්න ඕනේ නැහැ. මොකද ඒක අපි කරේ අපේ හිතේ ශ්‍රද්ධාවෙන් නම් ඒ පින අපිට ලැබෙනවා. ඉතින් අද මට මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. මං හිතනවා ඔයා බුදුන් අදහන බුද්ධාගමේ කෙනෙක් නම් ඔයා බුදුන් ගැන විශ්වාස කරනවා ඇති කියලා. බුදුන්ගේ ආශිර්වාදය බුදුන්ගේ පිහිට කොයිතරම්ද කියලා මට වචනෙන් නම් කියන්න බෑ. හිතට දුකක් වේදනාවක් දැනෙච්ච වෙලාවට විතරක් නෙවෙයි පුළුවන් හැම වෙලාවක මම නම් පන්සල් එනවා. ඉතින් ඒ වගේම මමයි මගේ හස්බන්ඩ් සුටික්කි අපි තුන්දෙනාම තමයි එන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයාලගේ ජීවිතෙන් ඔයාලගේ දවසින් කොටසක් බුදුන් අදහන්න ඒක ඔයාලට ලොකු ආශිර්වාදයක් වෙයි කියලා මම හිතනවා. දරුවන්ට උනත් පුංචි කාලේ ඉඳන්ම මේ දේවල් පුරුදු කරද්දී අපිත් එක්කම එයාලා මේ දේවල් කරද්දී එයාලා හුරු වෙනවා නිකම්ම ලොකු වුණාට පස්සේ මේ වගේ දේවල් පින්නටි වැඩ හොඳ වැඩ ඒ දේවල් කරන්න එයාලා නිකම්ම හුරු වෙනවා. ඉතින් අපි කරන්න ඕන එයාලටත් ඒ දේවල් පුරුදු වෙන විදිහට ආදර්ශමත් විදිහට වැඩ කරන එක. ඔන්න දැන් නම් අපි වැඳ පුදාගෙන ඔක්කොම කරගෙන ඉවරයි. ඉතින් දැන් මේ අපි හදන්නේ පන්සලෙන් එළියට යන්න. ඉතින් ඒ ගමන්ම අපි ආවා මෙන්න මේ වගේ ෂොප් එකකට. ඉතින් මේ ෂොප් එක තියෙන්නේ අපේ ටවුන් එකේමයි. ගෙදරට අවශ්‍ය ඕනම බඩුවක් මේ ෂොප් එකේ තියෙනවා. ඉතින් ඒකිනුත් මට අවශ්‍ය බඩු ටිකක් මම ගත්තා. ඉතින් ඔන්නම තමයි අද අපේ දවස ගෙවිලා ගියේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ පරිස්සමෙන් සතුටින් ඉන්න.